සුබ දවසක් යාළුවනේ. ඉතින් අද අපි හැමෝටම නිවාඩු දවසක්. අපි හැමෝටම නිවාඩු දවසේ අපි හිතුවා මේ නිවාඩු දවස නිදහසේ දවසක් ගත කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම අපි හැමෝම වැඩත් එක්ක බිසි වෙලා ඉන්න හින්දා අපි හැමෝම හිතුවා අපි මේ දවස අද නිවාඩු දවස අපි හැමෝටම නිවාඩු දවස පොඩක් සාමකාමී විදිහට ගත කරන්න ඕනි කියලා. ඉතින් අපි හැමදාම කරන්නේ කොහෙට හරි ගිහලා චිල් කරනවා. ඒ වගේ දේවල් එක්ක කොහේ හරි පික්නික් එකක් යනවා. ඔය වගේ දේවල් තමයි. ඉතින් අපි හැමෝම තීරණය කරා අද අපි ගමේ පන්සලට ගිහිල්ලා පූජි පූජාවක් තියලා හිත නිදහස් කරගෙන එන්න ඕනි කියලා. ඉතින් අපි විතරක් ගියේ නැහැ මේකට. අපේ ගෙදර කට්ටියයි අපේ අක්කලා ගෙදර හැමෝමයි එකතු වුණා මේ ගමේ පන්සලට යන්න. ඉතින් සේරටම ඉස්සෙල්ලා අපි ගමේ පන්සලට ගියාම සාමාන්‍යයෙන් බෝධි පූජාවක් තියන්න කලින් අපි කරන්න ඕන මුළු පන්සලම පිරිසිදු කරන්න ඕන. ඉතින් අපි අපිට නම් පන්සලේ මිදුල අමදින්න පටන් අරගෙන තිබුණා අපේ ගෙදර අය. පන්සලේ මිදුල අමදලා ඊට පස්සේ මල් ආසන පිරිසිදු කරලා පහන් වැටවල් පිරිසිදු කරලා ඔය ටික ඔක්කොම කරාට පස්සේ තමයි සාමාන්‍ය බෝධි පූජාවක් සම්පූර්ණ වෙන්නේ. ඉතින් අපි එතනට උදව් කරලා අපි ඉන්නේ අපේ ගමේ බෝධිය පැත්තට. පන්සලේ අනිත් පැත්ත වෙන්නේ ගමේ අනිත් අය මේ දවස්වල වස් කාලේ හින්දා එක් පන්සලේ එක බෝධි පූජාවල් එක පූජාවල් තියෙනවා. ඉතින් ඒ නිසා ගමේ කට්ටියත් එකතු වෙලා අපි මල් ටික ලෑස්ති කරලා මල් වට්ටි ටික ලස්සනට හදලා පිළිවෙලට තියලා අපි ගියා පැන් ටික ලෑස්ති කරන්න. පැන් ටික ලෑස්ති කරන්න යනකොට ඉතින් අපි ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට පන්සලට ගිහිල්ලා මුලින්ම අපි පූජා කරන්න ඉතින්. ඊට පස්සේ අපි පූජා කරන්නේ බෝධීන් වහන්සේට. ඊට පස්සේ තමයි විහාරස්ථානයට ගිහිල්ලා අපි පූජා කරන්නේ. ඉතින් ඒ විදිහට ගැලපෙන විදිහට අපිට ඕන විදිහට අපි දීසියක් අරගෙන අපි ඒකට වීදුරු තියලා ඒ ටික හොදලා පිරිසිදු කරලා ඉතින් අපි ගෙදරින් හදාගෙන ගිය දේවල් අපි ගෙදරින් තමයි මේ හැමදේම හදාගෙන ගියේ. කඩෙන් කිසිම දෙයක් ගත්තේ නැහැ. සේරම නැචරල් දේවල් තමයි අපි අරගෙන හදාගෙන ගියේ. වදමල් තඹපු වතුර, පැෂන් බීම, පැෂන් අපි ගෙදරින් කඩාගත්ත පැෂන් වලින් තමයි හදාගත්තේ. නාරම් බීම, එතකොට බෙහෙත් කොළ පොතු දාලා තඹපුවත් වතුර, ඔය දේවල් ඔක්කොම අපි ගෙදරින්ම තමයි හදාගෙන ගියේ. ඉතින් ගෙදර තියෙන ගස් වලින් කඩාගත්ත ගෙඩි වලින් එහෙම තමයි අපි මේ ටික ඔක්කොම හදාගෙන ගියේ. ඉතින් ඒ ටික ඔක්කොම අපි ලස්සනට දීසි වලට තියලා තුනක් තියලා අපි ලියලා කරලා අපි පැන් ටික හදලා ලෑස්ති කරලා අපි පටන් ගත්තා ඖෂධ වට්ටිය හදාගන්න. ඖෂධ වට්ටියෙත් අපි අර ඔක්කොම අරන් ගිය අපේ ගෙදර වත්තෙන් හොයාගත්ත බෙහෙත් පැලෑටි. මෙතන හේම්බෝ ගෙඩියක් තියෙනවා, නික කොළ තියෙනවා, ආතවාරයේ කොළ තියෙනවා, ඉරිවේරියේ කොළ තියෙනවා. එතකොට කෝමාරිකා, ලුණුවිල, ගොනිකා, වැල්පැනල ඔයගේ ගෙදරින්ම හොයාගත්ත දේවල් තමයි මේ හැමදේම. ඉතින් ඔයාලත් අමතක කරන්න එපා පන්සලේ ගිහිල්ලා බෝධි පූජාවක් තියන්න යනකොට ඖෂධ වට්ටියක් අරන් යන්න අමතක කරන්න එපා යාළුවනේ. අපි ඖෂධ වට්ටිය තියලා ඉතින් අපි හිතන්නේ අපි හැමෝටම ලෙඩ දුකක් නැතුව සුවයෙන් ඉන්න ඕන කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. බෝධි පූජාව තියලා ඉතින් අපි ගෙදර ආවා අපි හැමෝම එකතු වෙලා. ඉතින් ඔහොම තමයි අපේ නිවාඩු දවස අපි සාමකාමීව ගත කරේ යාළුවනේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.